ආයුබෝවන්. දහම් සෙවනේ සිඟිත්තෝ වැඩසටහනයි මේ. ඉතින් පුංචි යාළුවනේ ඔන්න මේ සිංහල අලුත් අවුරුද්දේදී අපි ඔබේ නිවහනට පැමිණියා ඔබ කැමති විශේෂාංග රැසක් අරගෙන. පුංචි යාළුවනේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමගම උදා වෙන සිංහල අලුත් අවුරුද්ද සියලු දෙනාටම ඊටමත්ම වැදගත් උත්සවයක් විදිහට හඳුනන්න පුළුවන්. හෙළයන්ගේ ඉදා පැරණි ශිෂ්ටාචාරය අපේ මනසට මතක් කර දෙමින් එදා හෙළ ගම්වැසියන් ඉටු කළ චාරිත්‍ර අපට නැවතත් සිහිපත් කරන මේ සිංහල අලුත් අවුරුද්දේදී ගොයම් කපලා සියලුම අටුකොටු සහලින් සම්පූර්ණ කරගන්න ගැමියන් ඊටමත්ම ප්‍රීතියෙන් යුක්තව සමරන අවස්ථාවක් තමයි මේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය කියන්නේ. කජු පුහුලන් ඉදෙන සුවඳ රබන් සුරල් බැත්තේ එකමුතු වී විඳිමු අපිත් සිංහල අවුරුද්දේ. ලෝකයේ දියුණු වෙනවත් සමගම පුංචි යාළුවනේ අපි අතර තියෙන චාරිත්‍ර අපෙන් ගිලිහී යනවා. ඒත් පුංචි යාළුවනේ මේ අවුරුදු චාරිත්‍ර තවමත් නොවෙනස් අප අතරේ රැඳී තිබෙන චාරිත්‍ර විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ඉතින් නැකතට අනුව වැඩාලලා ලිතකට අනුව අපේ ජීවිතය සාර්ථකව ගත කිරීම මේ අවුරුද්දේ විශේෂත්වයේ විදිහට අපට සලකන්න පුළුවන්. බක් මාසයේ එළඹෙන මේ සිංහල අලුත් අවුරුද්දේදී පුංචි යාළුවනේ අපේ තිබුණ වාද ભેද අමතක කරලා එකම මවකගේ දරුවන් විදිහට ලංකා මාතාව සුරක්ෂිත කිරීම තමයි අපේ අරමුණ. ඉතින් පුංචි යාළුවනේ ඒ මගින් අපේ එකමුතුකම සහෝදරත්වය ඒ වගේම තමයි
අපේ තිබෙන හොඳ ගතිගුණ සියලුම දේවල් වාදනය කර ගැනීම තමයි අපි කරන්න ඕනේ. පැරණි මුතුන් මෙත්තන් ඈත අතීතයේ පටන්ම සිදු කරපු සියලු කටයුතු ඊටමත්ම චාරිත්‍රානුකූල ඇවතුම් පැවතුම් වලට අනුකූලව පිළිවෙලකට තමයි සිදු කෙරුවේ. ඉතින් පුංචි යාළුවනේ මේ චාරිත්‍රවල තිබෙන වටිනාකම අපි වටහාගෙන තිබෙනවාද? අමතක නොකර
වැකෙමින් තිබුණ රබානේ එළියට එන්නේ මේ සිංහල අලුත් අවුරුදු උදාවත් සමග. ඉතින් පුංචි යාළුවනේ සංගීත භාණ්ඩයක් විදිහට භාවිතා කරන රබාන මේ අවධියේ නම් සිංහල ගැමි ක්‍රීඩාවක් විදිහට තමයි භාවිතා කරන්නේ. හම්සෙවනේ සිඟිත්තෝ වැඩසටහනේ නරඹන පුංචි යාළුවනේ. දැන් අපි සූදානම් වන්නේ ඊටවන්ම ලස්සන විරුදු ගායනයක් වෙත ඔබව ගෙනියන්න. අප හැදුනොත් රටක් හැදේ. බුදුන් දහම් සංඝ සරණින් ආසිරිවේ පළමු සැමට අවසර ගමි මේ සබයෙන් පවසන්නට විඳු මෙමට දුටුවන් නෙත වශී කරන මේ පිය කරු ළමා කැලට පවසන්නම් රසවත් වූ අදන් පෙරක් මේ හනිකට ආගම දහමින් සපිරුණු ළමයින් මේ හොඳම මිතුරු දෙමාපියන් ගුරුන් නැම් යයි සිප් මල වෙත නිරතුරු අවංකකම නිහතමානි බව පවසයි සැබෑ දරුවෝ සමාජයට මිනි පහන මේ දරුවන් සුරවිරුවෝ මිතුරන් අතරේ ගැවසී හොඳින්
ජගතේ ශිල්ප හදාරා මනවින් දිලනා තරු විලස අඹර විරුවන් ලෙස රටට දැයට දස්කම් පාමින් නැඩිතර පැවසූ ඒ වදන් වලින් සවනට රස වේ සොදුරු කන් කළු වේ ඕවදන් පෙළ දැන් අවසන් කරමි මිතුරු තෙරුවන් සරණයි ඔබ සැමට මේ දැන් සවන් දුන්න සමුගමි යලි දිනක මතුත් අපි මේ ලෙස මුණ ගැහෙන්න දහම් සෙවනේ සිඟිත්තෝ වැඩසටහන නරඹන පුංචි යාළුවනේ ඔබට අපහසු වුණා නම් අපේ පෙර වැඩසටහන් නරඹන්න අපේ වෙබ් ලිපිනයන්ට පිවිසීමෙන් ඔබට හැකියාව පවතිනවා ඒ වැඩසටහන් නැවතත් නරඹන්න. ඒ වගේම තමයි අපේ ප්‍රහෙලිකාව පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාවත් එමගින් උදා වෙනවා. මම මතක් කරන්නම් අපේ වෙබ් ලිපිනයන් www.dahamsevenesingitto.com සහ www.dahamsevenesingitto.org කියන අපේ වෙබ් අඩවි වලට පිවිසීමෙන් ඔබට හැකි වෙනවා අපේ වැඩසටහන් සමග එකතු වෙන්න. පුංචි යාළුවනේ ඔබට පුළුවන් ඔබේ නිර්මාණ කුසලතා අප වෙත ලියා එවන්න. ඒ වගේම තමයි ඔබේ දක්ෂතා අප වෙත ලියන්න. අපේ වැඩසටහන තුළින් අපි කැමති ඔබේ නිර්මාණ මුළු රටටම පෙන්වන්න කටයුතු කරන්න. අපේ සුපුරුදු ලිපිනය. අගහිඟකමින් තොර ඉසුරු රජයන සිත් උසින් පිරි දහම් රසයෙන් පිරි සෞභාග්‍යවත් නව වසරක් වේවා.